දැන් සමහර ඉන්වෙස්ටිගේෂන් තියෙනවා කැපිලරි බ්ලඩ් ෂුගර් වගේ සාම්පල් මැනේජ්මන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. බිල ගැහුව report එක දුන්නා. ඒ වගේව හැන්ඩල් කරන හැටි බලමු. ඉස්සෙල්ලා මම ලොගින් වෙලා පෙන්නන්න. ඒක කරන්න ඉස්සෙල්ලා අපි ඒ ඉන්වෙස්ටිගේෂන් වලට පළවෙනි පාරට අඳුර ගන්න ඕන මෙහෙම සාම්පල් මැනේජ්මන්ට් එක බයිපාස් කරන්න පුළුවන්ද කියලා. ඒකට යනවා ඇඩ්මිනිස්ට්‍රේෂන් ගිහිල්ලා manage lab services කියන එකට යනවා. ගිහිල්ලා manage investigation යටතේ list investigation කිව්වම අපිට මේවා පෙන්නනවා. දැන් මම මේ උදාහරණයකට මේක ඇත්තටම capillary blood sugar වලට තමයි වැඩිපුරම ඕන වෙන්නේ. නමුත් මම APTT amylase කියන දෙකේ මාක් කරලා තියෙනවා. මෙහෙම මෙතෙන්ට ගියාම bypass sample workflow කියලා bypass කියලා දාලා දෙනවා. එතකොට ඒ ඉන්වෙස්ටිගේෂන් දෙකට කෙලිම report issue කරන්න පුළුවන් bill කරලා ඉවර වෙච්ච ගාම. එතකොට මේක ගිහිල්ලා billing ගිහිල්ලා OPD billing වලට ගිහිල්ලා එතකොට මම patient කෙනෙක් දාලා ඊට පස්සේ මේ lab එක යටතේ මෙතන ලැබොරටරි යටතේ මම APTT එකත් ඇඩ් කරනවා. ඒකටත් අර එකපාරටම ඉෂුව කරන්න පුළුවන්. amylase එකත් පුළුවන්. මම ඊට අමතරව alkaline phosphatase එක දාන්නම්. ඒකට එහෙම ඉෂුව කරන්න මේකේ මේ alkaline phosphatase price දාලා නැහැ. මම price දාපු එකක් ගන්න. ASOT එක ගමුකෝ. ASOT එක. දැන් මේ තුනෙන් මේ දෙකට විතරයි මම මාක් කරලා තියෙන්නේ. පුළුවන් කියලා අපිට මේ edit කරන්න මේ ඒ වෙලාවෙම report එක issue කරන්න. ඊට පස්සේ මම preparing institution එකක් දැම්මා. බිලේ ගාන ගෙව්වා. රුපියල් 5000 ගුලයක් දුන්න කියලා දාලා patient ගේ විස්තරයක් දාලා දෙනවා. මම settle කියලා දෙනවා. එතකොට settle කියපු කර ගමන් බිලට යනවා. බිලේ දැන් මේ අලුතෙන් මෙතන පෙන්නනවා investigations කියලා. මේකේ බලන්න මේ ඉන්වෙස්ටිගේෂන් එකේ APTT amylase කියන දෙකට මම දාලා තියෙනවා මෙන්න මෙතන මේ report ගහන්න පුළුවන්. හැබැයි ASOT වලට බෑ. මොකද ඒක අර මේ workflow එක sample management workflow එක bypass කරන්න බැරි හින්දා. ඒතකොට අපි මෙතන APTT කියලා ගහලා click කරොත් APTT එක එනවා. වෙන්ද වගේ මෙතන value එක දැම්ම save කරා approve කරා අපිට ඕන නම් SMS එක යවන්න පුළුවන්. ඊට පස්සේ මේ sample එක එහෙම තියෙනවා. මෙන්න මෙහෙම තමයි sample එක කරන්නේ. නමුත් මේක improvement කරන්න ඕන එකක් තමයි අර බිලේ list වෙන එක option එකකට දාගන්න වෙනවා. නැත්නම් අපරාධේ අවශ්‍ය නැති hospital වලටත් ඒක load වෙන්න පුළුවන්. ඊළඟට මේකට privilege එක ඕන වෙනවා. මේ report ගහන එහෙම නැතුව වෙනම privilege එකක් හදන්න වෙනවා. ඒකට වෙනම issues දෙකක් දාලා ඒක handle කරගන්න ඕන.